මං ඇවිල්ලා තියෙන්නේ ඕනම කෙනෙක්ට සතයක්වත් වියදම් නොකර සල්ලි හොයන්න පුළුවන් අලුත් වෙබ්සයිට් එකක් අරගෙන මේකෙදි අපිට රුපියල් 1,90,000ක් විතර වටින BNB කොයින් නොමිලේම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අපිට ලැබෙන රුපියල් 1,90,000ක් විතර වටින BNB කොයින් අපි අපේ බෑංක් එකටම විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම මේ සයිට් එක වැඩ කරන්න කිසිම දැනුමක් ඕන වෙන්නේ නැහැ. ඕනම වයස් පරදලයක කෙනෙක්ට මේ සයිට් එක වැඩ කරලා ලොකු ගණනයකට යන්න පුළුවන්. ඒ වගේම මේ සයිට් එක වැඩ කරන්න ඔයාලට ලොකු කම්පියුටර් එකක්වත් ලැප්ටොප් එකක්වත් අවශ්‍ය වෙන්නෙත් නැහැ මේ වැඩේ කරගන්න. ඔයාලා ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් උනත් මේ දේ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එක මොකක්ද කියලා බලන්න යන්න කලින් මගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද එහෙම කරොත් විතරයි මම අලුතින්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එක BNB token එකක් මේ වෙනකොට ලංකාවේ මුදල් වලින් බැලුවත් 1,90,000ක් විතර වෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මෙතන Google එකේ ඔයාලා search කරගන්න ඔයාලට පුළුවන් BNB කියලා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා එක BNB token එකක් ලංකාවේ මුදල් වලින් කීයක් වෙනවද කියලා. 1,90,631ක් වෙනවා. ඒක මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා. මේ Binance coin කියන්නේ මේ BNB coin එක. ඒක කෙටි කරලා තමයි BNB කියලා කියන්නේ Binance coin එක. මේ වෙනකොට 1,90,000 ගණක් වෙනවා. පැයෙන් පැයට අපිට මේ සයිට් එකෙන් ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා මේ BNB token. ඒවා නොමිලේම ඔයාලගේ Binance එකට ඔයාලට withdraw කරගන්න පුළුවන් වෙනවා. ඒ Binance එකට withdraw කරගන්න token ඔයාලගේ බැංක් එකටම ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගන්න කොහොමද කියන එක සම්බන්ධව මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. 100% නොමිලේ තමයි අපිට මේ Binance coin මේ සයිට් එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. කිසිම විදිහකට ඉන්වෙස්ට්මන්ට් කරන්න නැහැ. කිසිම විදිහකට ආයෝජනයක් කරන්න නැතුව තමයි මේකේ අපි මේ Binance coin හොයන්නේ. right. මේ සයිට් එකට එන්න ඕන ලින්ක් එක මම පල්ලෙහා දාලා තියෙනවා. කමෙන්ට් දාන තැන පින් කමෙන්ට් එකක් විදියට ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා මේ සයිට් එකට එන්න. සයිට් එකට ආව ගමන් ෆෝම් ටැබ් එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන යට sign up කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ sign up කියන උඩ ක්ලික් කරන්න ඕනේ. right. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට user name එකක් ගහන්න. මෙතන ඔයාලගේ user name එක ගහන්න. ඊට පස්සේ ඔයාලගේ වැඩ කරන email එකක් මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතන password එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන වලට බලාගන්න පුළුවන් වෙනවා repeat password කියලා තියෙනවා. ඒ කියන්නේ මේ උඩවා දුන්න password එකම අවසරයෙන් මෙතන repeat කරලා ගහන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන refer code එකක් ඉල්ලයි. ඒ refer code එක ඔයාලගේ auto වෙලා තියෙවි මගේ link එකෙන් ආවොත්. right. ඒකින්ද එතන මොකොත් change කරන්න මොකොත් කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතන වලට බලාගන්න පුළුවන් වෙනවා මේ success කියලා මෙන්න මේ විදිහට හරි ලකුණක් වෙලා තියෙවි. right. ටික වෙලාවකින් තමයි ඒක වැටෙන්නේ. මේ එකපාරටම වැටෙන්නේ නැහැ. සයිට් එකේ සාමාන්‍යයෙන් ඔයා මේ උඩ තියෙන ඩීටේල්ස් ටික ෆිල් කරාට පස්සේ මෙතන යට හරි ලකුණ ඔටෝම වැටේ. right. ඔටෝම මේක මේ විදිහට හරි ලකුණ වැල්ලා තියෙද්දි මෙතන sign up කියලා තියෙනවා. මෙන්න මේ sign up කියන උඩ ක්ලික් කරන්න ඕනේ. හරි. right. ඒ විදිහට sign up උඩ ක්ලික් කරලා ඉවරලා ඔක්කොම account එක create කරලා ඊට පස්සේ ඔයාලගේ මෙතන login page එකේ ඔයාලා account එක create කරද්දී දුන්න email එක දෙන්න. දීලා මෙතන password එක දෙන්න. password එක දීලා මෙතන 2FA code කියලා අහනවා. ඒක optional දීලා තින්නේ. ඒකෙන්ද ඒක මොකුත් ඕනේ නැහැ. ඒක මොකුත් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන යට වලට බලා ගන්න පුළුවන් වෙනවා login කියලා එකක් තියෙනවා. මෙන්න මේ login කියන එකට ක්ලික් කරන්න ඕනේ. ඔයාලා account එක create කරද්දී හදාගත්ත email එකයි password එකයි දීලා. හරි. ඔයාලා සාර්ථකව account එක create කරගෙන account එක log වුණාට පස්සේ මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. right. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මෙතන මේ යටට ගියාට පස්සේ දෙනවා time එකක් count වෙනවා. මෙන්න මෙතන යටම තමයි time එක count වෙන්නේ. මම කලින් claim එකක් දාගත්තා. ඒක නිසා මට අවසරයක් මෙතන claim කරගන්න option එකක් මෙයාලා දීලා නැහැ. ආයි claim කරගන්න පුළුවන් ඉන්නේ මට පැයක් ගියාට පස්සේ. හරි. ඔයාලට පැයෙන් පැයට තමයි මේකෙදි claim කරගන්න පුළුවන් ඉන්නේ. මම කලිනුත් මේ වගේම site එකක් වලට අරන් ආවා. ඒ site එකත් හොඳ site එකක්. ඒකෙත් අනිවාර්යයෙන්ම වැඩ කරන්න. මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් මගේ channel එකේ තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වීඩියෝ එකක් මම ඔයාලට ඒක පෙන්නන්නම්. මගේ channel එකටම ගිහිල්ලා මෙන්න මේ මගේ channel එක ඔයාලට search කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Google එකේ search කරන්න Excel online money maker කියලා. එතකොට ඔයාලට මගේ channel එක බලාගන්න පුළුවන් වෙනවා. මේ channel එකේ ඔයාලට ගොඩක්
ෆ්‍රී ඒර්න් කරන්න පුළුවන් සයිට් සම්බන්ධ වීඩියෝස් ගන්න ඒක වල බලාගෙන පුලන් මෙන්න මේ විදිර ගත්තින පැම් පෑට ලයිට් කොයින් ලේම් කරමු කියලා විඩියෝ එකක් තියෙන බලාගෙන පුළ මේ වීඩියෝ එක අනිවාරෙන්ම බලන්න මේ වීඩියෝගේද කියල දෙනවා හොඳ සයිට්ය සම්බන්ධව ලයිට් කොයින් කියන ටෝගන්න එක කලේම් කරගන්න පුළුවන් හොඳ සයිට්ය ඒකත අනිවාරෙන් මේ වීඩියගත් අමතක නොකර බලන්න අදගෙනපු සයිට් අපි බලු විදිර ටයිම කවන්ට නවරට බලාගන්න පුළුව ටයිම කවන්ටල ඉවරුණට පස්ස මෙතන වලට ක්ලේම් කියලගත්තින අන්නේ ක්ලේම් කියන බන්නගුල පෙස් කරන්න ඕන එතකොට ඔයාලට BNB ප්‍රමාණයක් ක්ලේම් වෙනවා ඒක වලට පැම් පෑට තමයි ක්ලේම් කරගන්න පුළුවන්ගන්න සීරසියක් ්‍රී නොමිලීම පැම් පෑට වලට ක්ලේම් කරගන්න පුළුවන්ගෙනවා රයි වගේම ඒ වල ක්ලේම් කරගන්න ටෝගන් එමනත්තන් ක්ලේම් කරගන්න කොයින්ස් බයිනන්ස් කොයින් BNB කොයින් වලගේ මෙන්න මෙතන උඩ බැලන්සකට ඇඩ්ඩෙනවා මේ දිට මෙතන බැලන්ස එකක් පේන ඇති වලට මේ මං වලට පෙන්න්න ඕන නිසා ලුත් ටක්ට කල දන්න එතන මේ බයිනස් කොයින් ප්‍රමාණයක් පෙන්න්නනවා ඔයාලට ඒක පැම් පෑට තමයි ක්ලේම් වෙන්නේ ඒ ක්ලේම් වෙන ටෝගන් ඔයාලට ඩොර් එකකට ආසන්න මුදලක් කම්පිට්මට පස්ස වලට එක විද්‍රෝ කරගන්න පුළුව එක විද්‍රෝ කරගන්න කොමද කියන එක මන්දැන්වලට පෙන්න්න ඒකට වලගේ බැලන්ස එක තුනාට පස්ස මෙතන විද්‍රෝ කියල ඔප්ෂණයක් තියෙන බලාගන්න පුළුව මෙන්න මෙතන මේ ෆෝසට් ගේම්ස් ඇතකොට කන්ටෙන්ට්ස් ඩෙපොසිට් විද්‍රෝ සවයිවර්ස් සෙටින් ඇෆිලියට් කන්ටෙක්් ලැන්වේජ් කියලා ඔප්ෂන් ගොඩක් තියෙන මෙතන එතන මේ විද්‍රෝගි ඔප්ෂන් ඇතින මෙන්න මේ විද්‍රෝගි ඔප්ෂන් එකට යන්නෝර මේ විද්‍රෝගි ඔප්ෂන් එකට ඇවිල්ල මෙතන සිලෙක් නෙට්ව කියන තැනට BNB BP20මයි ඔටෝමයි ඒ ඇඩ්වෙලා ඇඩ්ඩලා දන්නේ ඒක මුකුත් චේන් කරන්න මුකුත් කරන්න යන්න එපා ඊට පස්ස මෙතන විද්‍රෝල් ඇඩ්ඩස එකක් අහන එතකොට වල මේක විද්‍රෝල්ල අදදාද්‍ය අනිවාරෙන්ම ඕලගේ බයිනන්සගේ තියෙන BNB ඇඩ්‍රෙස් එක දෙන්න රයි ඔල බයිනස කවන්ටක් ක්‍රේට් කරගෙන ක්‍රේට් කරගෙන නැත්තන් අනිවාරම ක්‍රේට් කරගන්න ක්‍රේට් කරගෙන වෙරිෆයිට් කරගන්න බයිනස කවන්ට එක බයිනස කවන්ට එක වෙරිෆයිට් කරගෙන මෙතන බයිනසගේ වලගේ ඩෙපසිට් කියල තින ඩෙපසිට් කියනට ඇවිල්ල මෙත ඩෙපසිට් ක්‍රිප්ටෝ කියල තින ඒකට යන්න ඒකට ගියට පස්සේ වලට කොයින්න එකක් සර්ච් කරගන්නවා එතකොට මෙතන වාල BNB කියල ගහන්න මොකද අපි මේ සයිට හට BNB ඒකහින්ද BNB කියලා ගහන්න BNB කියලා ගහලා මෙතන නෙට්ට එක විදිහට වාලා ඔයාලගේ බයිනන්සගේ තියෙන බයිනන් ස්මාර්ට් චේන් කියන නෙට්ව එක දීලා මෙතන ඒ නෙට්ව එකට දාලා ඇඩ්‍රෙස් එක කොපි කරගන්න කොපි කරගෙන ඔයාලගේ බයිනන්ස එකට ඇවිල්ලා සොරි කොපි කරගෙන ඔයාලගේ සයිට් එකට ඇවිල්ලා මෙතන එක පේස් කරන්න ඕනේ පේස් කල්ලා මෙතන විද්‍රෝ කරන මවුන්ට් එක ගහලා පොඩ්ඩක් යටට එන්න යරට ඇවිල්ල මෙතනින් ඔලට විද්‍රෝල්ල එක දාගන්න පුළුව මෙන්න මේ විද්‍රෝගෙන බන්නගොල ප්‍රෙස් කරලා හරි තොට මේක මිනිමම් විද්‍රෝල්ල එක මං කලින් කිව් වගේම USD එකක ප්‍රමාණය තියෙන්න්නේ එතකොට USD එක බයිනන්ස් කොයින් වලින් බැලුවත් බිඳුවයි දශම බිඳු දෙකයි දෙකක ප්‍රමාණයක් එකත් මංවලට පින්නන්න එතින බිඳුව දශම බිඳු දෙකයි දෙකක බයිනස් BNB ටෝවත් මේනකොට වල බලගන පුළගෙන ලංකායි මුදලින් 380 එකක් වෙනවා කැන්ඩුව එකට අසන්න ගණන්නේ ඩොල එකයි දශම 3ක් වගේ වෙන එකත් අපි බලමු හරිරම කියත්වෙනවා තික ඩොලස් වලින් මෙතන USD BNB to USD කියලා ගහනවා ගහල මම මෙතන BNB බිඳුවයි දශම බිඳු දෙකයි දෙකක ප්‍රමාණයක් යන USD වලින් ගත්තොත් ඩොලර් 1.2 වගේ ප්‍රමාණයක් ඒ වගේ ප්‍රමාණය ඔයාලගේ account එකේ ඔයාලා මේ successfully හදාගෙන මෙතන withdraw amount කියන එකට ඇවිල්ලා ඒ ගාන මෙතන ගහලා ඉවර වෙලා withdrawal එක දාගන්න හරි right දැන් අපි බලමු ඒ withdrawal එක කොහොමද අපි බැංක් එකට ගන්න කියලා හරි ඒකට ඔයාලා ආයි බයිනන්ස් එකට යන්න ඕනේ බයිනන්ස් එකට ගියාට පස්සේ ඔයාට ඒ BNB token බයිනන්ස් එක ලැබුණාට පස්සේ ඔයාලගේ මේ බයිනන්ස් එකේ මෙන්න මෙතන බලාගන්න පුළුවන් ඔයාලට මේ your estimates balance කියන තැන මෙතන පින්නයි ඔයාගේ balance එක එහෙම නැත්නම් account එකට ඇවිල්ලා account එකේ dashboard එකට යන්න එතකොටත් ඔයාලට මෙතන පෙන්නනවා main menu එකේ ඒ ඔයාලගේ USD ගාන right ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ බයිනන්ස් එකේ තියෙන option එක මෙන්න මෙතන trade වලට හරි එහෙම නැත්නම් මෙතන මෝගිහිල්ල හරි එහෙම නැත්නම් මේ මෙතන සර්ච් බටන් එක තියෙනවා මේක හරි
රයිට් ඔප්ෂන් තුනක් තියෙනවා ඔයාලට P2P කියන ඔප්ෂන් එක ගන්න. P2P කියන ඔප්ෂන් එක කරා තමයි අපි බැංක් එකට ගන්න සල්ලි. එතකොට මම මේ ට්‍රේඩ් කියන එකට ගිහිල්ලා ඔයාලට මුලින්ම පෙන්නන්නම්. මේ ට්‍රේඩ් කියන එකට ගියාට පස්සේ මෙතන යාට P2P කියලා එකක් බලා ගන්න පුළුවන්. එන්න මේ P2P කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ඒ Binance එකේ තියෙන බැලන්ස් එක මෙතනට ඇඩ් කරන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් මේකේ අවමය කියන්නේ අපි Binance එකෙන් බැංක් එකට ගන්නවා නම් අඩුම රුපියල් 500ක්වත් තියෙන්න ඕනි. 500ක වැලියු එකක් තියෙන්න ඕනි. එතකොට මම මෙතන 500 කියලා ගහනවා. එතකොට බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඉන්නවා බැංක් එකට withdrawal කරන. right. සෙල් කරගන්න ඕනේ. අපේ තියෙන බැලන්ස් එක සෙල් කරගන්න ඕනේ. එතකොට මෙතන මේ බැංක් ට්‍රාන්ස්ෆර් කරන අය ඉන්නවා. එතකොට easy cash ඒ වගේ ගොඩක් අය ඉන්නවා. ඔයාලට බැලන්ස් එක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. මේ Binance කියන ඔප්ෂන් එකට ආවට පස්සේ බලාගන්න පුළුවන් ඒක. ඒ වගේම දැන් ඔයාලට BNB නේ හම්බෙන්නේ. කියන්නේ ඔයාලා සයිට් එකෙන් හොයද්දි ඔයාලට හම්බෙන්නේ BNB කියන ටෝකන් එක. එතකොට ඔයාලගේ Binance එකට වැටෙන්නේ BNB. BNB වන්නට පස්සේ මෙතන convert option එක තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ convert කියන option එකට ගිහිල්ලා ඔයාලට මේ හම්බෙන BNB ටික USD වලට convert කරගන්න පුළුවන්. මෙතන මේ from කියන තැනට ඔයාලා BNB දෙන්න. BNB එතකොට BNB token එක මෙතන select කරලා ඒක දෙන්න. දීලා මෙතන max කියන මේ මෙතනට ඔයාලගේ ඒ අදාළ BNB ගන්න දෙන්න 0.02 දෙකක් නම් මේ විදිහට. එතකොට මෙතනින් කන්වර්ට් වෙලා යටට වැටෙනවා ඔයාලගේ USD. එතකොට මෙතන යටිනුත් ඔයාලා USD සිලෙක්ට් කරන්න ඕනේ. අපි ඒ කියන්නේ අපේ තියෙන ටෝකන් මොන ටෝකන් එකටද කන්වර්ට් වෙලා ඉන්න ඕනි කියන තැනට USD දෙන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ 0.02ක BNB ටික කන්වර්ට් කරපුවාම ඔයාලට ඩොලර් 1.2ක මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. හරි. රයිට්. ඒ විදිහට තමයි කන්වර්ට් කරගන්නේ. කන්වර්ට් කරගෙන තමයි ඔයාලා P2P කියන ඔප්ෂන් එකට ගිහිල්ලා විත්ඩ්‍රෝ කරගන්න ඕනි. රයිට්. මම තව ඔප්ෂන් එකක් පෙන්නන්නම් ඔයාලට P2P එක ගන්න පුළුවන්. මෙන්න මෙතන සර්ච් බටන් එකේ සර්ච් බටන් එක උඩ ප්‍රෙස් කරලා ඔයාලා මෙතන P2P කියලා ගහන්න. එතකොටත් ඔයාලට මේ P2P කියන ඔප්ෂන් එක ගන්න පුළුවන් වෙනවා. හරි. මේ විදිහට. රයිට්. එතකොට බලන්න පුළුවන් ඔයාලට USD වලින් withdraw කරගන්න පුළුවන් BTC වලින් එතකොට USD BNB ඒ ඕන එකකින් withdraw කරගන්න පුළුවන්. BNB එහෙමත් තියෙනවා මේ ඔයාලා කන්වර්ට් කරගන්න නැතුව වුණත් ඔයාලට කෙලින්ම BNB වලින්ම මේක withdraw කරගන්න පුළුවන් බැංක් එකට. හරි. BNB මෙතනින් සර්ච් කරලා මේ සෙල් වලට ගිහිල්ලා ඔයාලගේ amount එක ගහන්න ලංකාවේ සල්ලි වලින් amount එක ගහන්න. amount එක ගහලා ඉවරලා මෙතනින් sell BNB කියන කොට press කරලා ඉවරලා withdraw කරගන්න පුළුවන් ඔයාලට. හරි. ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. හරිම ලේසියි ඔයාලට withdrawal එකක් දාගන්න මේකෙන්. සරලවම වැඩේ වෙන්නේ මේ විදිහට. මම ඔයාලට කියලා දුන්නා සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම බැංක් එකටම withdraw කරගන්නේ කොහොමද කියලා. රයිට්. මම මේ ඔප්ෂන් දෙකම ඔයාලට කියලා දුන්නා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද තවත් earn money සම්බන්ධ videos මගේ ඉස්සරහට මගේ channel එකෙන් අරන් එනවා. ඒකින්ද අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් earn money සම්බන්ධ video එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.